සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද ඔයගලන්ට අරන් ආවේ ඔයගොල්ලෝ මේ දකින විදිහට හරිම රසට හදාගත්ත passion fruit slices ටික. එහෙම නැත්නම් passion fruit bars කියන්නත් පුළුවන් අපි කපන හැඩය අනුව. ඉතින් මේ ටික හදාගන්න විදිහ. දැන් passion fruit කියන්නේ ඉතින් ලංකාවේ විශේෂයෙන් අපිට හොයාගන්න අමාරු පළතුරකුත් නෙමෙයි. ඒ වගේම අපි හැමෝම දන්නවා හරිම නැවුම් රසක් තියෙන ඇඹුල් රස පැණි රස හැමදේම එකතු වෙච්ච හරි රිෆ්‍රෙෂින් අපි කියන්නේ අර බීම එකක් හැදුවා වුණත් පුදුම නැවුම් රසක් මේකෙන් තියෙන්නේ. ඒක නිසා ඒකෙන් හදන කෑමත් ඒ වගේම හරිම රසයි. මේක හදන්නත් හරිම ලේසි කෑමක්. බලමු එහෙනම් කොහොමද හදන්නේ කියලා. ඉතින් මුලින්ම මම මෙතන බිස්කට් ග්‍රෑම් 120ක් තියෙනවා. ඉතින් හැමෝම දැක්ක ගමන් දන්නවනේ මොනවද මේ බිස්කට් කියලා. මේකම ඕනේ නැහැ. ඔයාලට කැමති බිස්කට් වර්ගයක් අරගෙන මුලින්ම අපි මේ ටික ග්‍රෑම් 120 හොඳට කුඩු කරගන්න ඕනේ කෑලි නැති වෙන්න. ඉතින් මේ විදියට ෆුඩ් ප්‍රොසෙසර් එකක් එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙකුට බිස්කට් ටික සීලා බෑග් එකක් ඇතුළට දාලා බර තියෙන බෝතලයකින් හරි එහෙම නැත්නම් රෝලින් පින් එකකින් වගේ වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. කොහොම නමුත් මෙන්න මේ විදියට කෑලි නැති වෙන්න මේ ටික කුඩු වෙන්නයි අවශ්‍ය. ඒ ටික මේ වගේ දැන් හොඳට කුඩු වුණාට පස්සේ දැන් මම මේකට මේ විදිහට දිය කරගත්ත බටර් ග්‍රෑම් 100ක් එකතු කරන්න තමයි යන්නේ. ඉතින් මේකට බටර්ම ගන්න මාජරින් ගත්තොත් මේක හරියට සෙට් වෙන්නේ නැති අවස්ථාවල් එනවා. ඒ ටික මේ විදිහට මිශ්‍ර කරගන්න පුළුවන්. නැත්නම් බෝල් එකකට දාලා ඔයගලන්ට අතින් හරි ස්පැචුලා එකකින් මිශ්‍ර කරගන්න පුළුවන්. මේ දෙක එකතු වුණාට පස්සේ මේ කුඩු ටික මෙන්න මේ වගේ තෙත මිශ්‍රණයක් විදිහට තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් දැන් මේක මම මේ විදිහට ලෑස්ති කරගත්ත ට්‍රේ එකකට දාගන්නවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ අඟල් 6 ට්‍රේ එකක් ගත්තොත් ටිකක් උසට මේ බාස් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අඟල් 8 වගේ ප්‍රමාණය ගත්තොත් අද මම මේ පෙන්නපු තරමේ වගේ උස කෑලි වලට කපා ගන්න පුළුවන්. ඉතින් ට්‍රේ එකේ හැඩේ ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට කැමති හැඩයකට කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් මේ මිශ්‍රණය මේකට දාලා අපි හොඳට අතින් හරි මොකක් හරි ආධාරයෙන් මේ විදිහට හොඳට මේක මේ බේස් එකට තද වෙන විදිහට තද කරගන්න ඕනේ. මේ වගේ ටූල්ස් අවශ්‍ය නැහැ. ඔයගලන්ට පැතලි අඩියක් තියෙන වීදුරුවකින් උනත් මේක පහසුවෙන් කරගන්න පුළුවන්. එකම දේ මුලින් කිව්වා වගේ හොඳට තද වෙන්න, හිර වෙන්න මේක තද කරගන්න. නැත්තම් වෙන්නේ අපි බාස් ටික එහෙම නැත්නම් අර ස්ලයිසස් ටික අන්තිමට කපද්දී බේස් එක කුඩු වෙලා යන්න පුළුවන්. මේවා අතරේ හුලන් තිබුණොත් එහෙම නැත්නම් හරියට තද වෙලා තිබ්බේ නැති වුණොත්. ඒ ටික ලෑස්ති කරලා දැන් පැත්තකින් තිබ්බට පස්සේ මෙතන මම අරගෙන තියෙන පොඩි සයිස් එකේ කන්ඩෙන්ස් මිල්ක් කෑන් එකක්. ඉතින් උකු ටින් කිරි කියලා අපි කියන්නේ ග්‍රෑම් 400ක් 397ක් 390ක් අතර වගේ තමයි ඕනම රටක පොඩි කෑන් එක තියෙන්නේ. ඉතින් ඒ කෑන් එකක් අරගෙන ඒකට මම passion fruit ග්‍රෑම් වලින් නම් ගත්තොත් 100ක් විතර මෙතන එකතු කරනවා. ගෙඩි 3ක 4ක වගේ පල්ප් එහෙම නැත්නම් පිටරටවල ඉන්න අයට කෑන් frozen ඔය කැමති දෙයක් ගන්න පුළුවන්. ග්‍රෑම් 100ක් වගේ වෙන්න ගන්න. ඉතින් ඒ දෙක හොඳට මේ විදිහට මිශ්‍ර කරන්න. අමතර සීනි අවශ්‍ය නැහැ passion fruit එක කොච්චර ඇඹුල් වුණත්. මොකද මේ condensed milk වලින් අපිට හොඳ පැණි රසක් හම්බ වෙනවා. ඉතින් හදන කෑමක මම හැමදාම කියනවා රස වගේම පෙනුමකුත් තියෙන්න ඕනේ. මේ දෙක එකතු කරාම කිරි පාටක් වගේ නිකන් සුදට හුරු පාටක් තියෙන්නේ. ඉතින් මම ඒකට කැමති නැති නිසා මට passion fruit මේකේ තියෙන්නේ කියලා කහ පාට හොඳට highlight වෙලා පේන්න ඕන හින්දා මම මේකට වර්ණ බිඳුවක් එකතු කරගත්තා. ඒක ඔයගොල්ලෝ කැමති නම් කරගන්න අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ ඉතින් අපි මේ හදාගත්ත මිශ්‍රණය අර කලින් ලෑස්ති කරගත්ත බිස්කට් බේස් එක උඩට මෙන්න මේ විදිහට වක් කර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඔයගොල්ලෝ මතක තියාගන්න අපේ oven එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරලා තියාගන්න. ඉතින් මේක මේ විදිහට මේ බේස් එක උඩින් සමාන වෙන විදිහට වගේ ස්ප්‍රෙඩ් කරගත්තට පස්සේ අපි සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගත්ත oven එකේ මේක පැය කාලක් බේක් කරගන්නවා. ගොඩ වෙලා යන්නේ නැති වැඩක්. පැය කාලක් හොඳටම ඇති oven එකේ උෂ්ණත්වය අඩුයි වගේ කියලා හිතෙන කෙනෙකුට විනාඩි 20ක් උපරිම මේක බේක් කරගත්තා නම් ඇති. ඉතින් මේ විදිහට බේක් කරලා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට මේක දැක ගන්න පුළුවන්. ලාවට නිකන් එබෙන ගතියක් නිකන් ජෙලි ගතියක් වගේ දැනෙයි. ඒකට කමක් නැහැ. මොකද කූල් වුණාට පස්සේ ඒක හරියනවා. ඉතින් හොඳටම මේක නිවෙන්න දෙන්න. පැය 3-4ක් හොඳට කූල් වුණාට පස්සේ ෆ්‍රිජ් එකේ තමයි මම මේ දැන් මේ ට්‍රේ එකෙන් අන්මෝල්ඩ් කරන්නේ. ඉතින් මේ විදිහට හොඳට කූල් වුණාට පස්සේ දැන් මේක හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ මම පෙන්නපු විදිහේ ට්‍රේ එකක් නැති කෙනෙකුට උනත් ඔයගොල්ලෝ දාගන්න මේ බේකින් ෂීට් එක ටිකක් උසට දාගන්න. එතකොට උස්සලා වගේ ඔයගලන්ට ඒක පහසුවෙන් ට්‍රේ එකෙන් එළියට ගන්න පුළුවන්. කොහොම නමුත් ඉතින් දැන් අන්මෝල්ඩ් කරාට පස්සේ
ඊළඟට අපිට තියෙන්නේ ඉතින් මේක කැමති හැඩයකට කපා ගන්න එක. අද මම ඉතින් පොට්ටක් දිග හැඩයට තියෙන්න නිකන් අර බාස් වගේ හිටින විදිහට තමයි කපා ගත්තේ. ඔයගලන්ට 4 විදිහට රවුන්ඩ් ට්‍රේ එකක් නම් අර චීස් කේක් කෑලි කපනවා වගේ ත්‍රිකෝණ කෑලි වගේ ඔය ඕන හැඩයකට මේක කපා ගන්න පුළුවන්. එක කෑල්ලක් අරන් බැලුවොත් ඉතින් මෙන්න මේ විදිහට තමයි පෙනුම තියෙන්නේ. ඔයගලන්ට මේක ශීතකරණයේ සතියක් විතර තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රීස් කරලා තියනවා නම් මාස 2-3ක් වුණත් මොනවත් වෙන්නේ නැතුව තියන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට ඉක්මනට එළියෙන් තිබ්බ ගමන් කූල් එක ගියාම කැමරට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරි සොෆ්ට්. ඉතින් අර මුලින් වගේ මම පුද්ගලිකව හරිම කැමති රසක් තමයි පැෂන් ෆෘට් කියන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ හදාගත්ත බාස් ටිකත්. ඉතින් ඇත්තටම මම කාලෙකින් හැදුවේ මට හිතුණා මම මෙච්චර පරක්කුනේ ඇයි ඔයාලට මේ රෙසිපිය දෙන්න කියලාත්. කොහොම නමුත් දැන් දන්නවනේ. එහෙනම් හදලා බලන්න. අදත් මාත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. රෙසිපිස් එක දිගටම රැඳිලා ඉන්න කැමති අය channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් වෙනද වගේම ඔයගලගේ අදහස් කියයි යන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපියක් අරන් ඔයගොල්ලෝ හම්බ වෙන්න එන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.